32ක් තුල යුද්ධ 3ක් සිද්ධ කරලා සාමාන්‍ය මිනිස්සුන්ට සහනයක් ලබා දීලා අපේ මිනිස්සුන්ට එහෙම සහනයක් දීපු කාලයක් තිබුණා. නිදහසේ බස් එක නැගලා යන්න බැරි. මේ වගේ පන්සලක මේ වගේ බෑග් තියෙද්දි නිදහසේ ඉන්න බැරි. අඳුරන්නේ නැති මිනිහෙක් ළඟ ඉන්නකොට බය හිතෙන්නේ. කොයි වෙලාවෙ තමන්ගේ ජීවිතේ නැති වෙයිද? අම්පාර පැත්තේ මිනිස්සු රාණන දියාගන්නේ බයෙන්. මම පුතා ජීවිතේට යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාලයක් තියෙන නැති කාලෙක එහෙම කෝච්චියක් දුව නැති කාලෙක ලංකා මිනිස්සු බයෙන් බීලාන්තලා ඉන්න වෙලාවට මම පුතා එක පාලකෙක් කියලා කිව්ව නෑ මං උඹලට කොහොමද නිදහස හම්බෙන්නේ 30 වසරක යුද්ධේ ඉතින් 40 වසරක යුද්ධයක් කිව්වම 30 වසරක යුද්ධයකින් ලංකා මිනිස්සු නිදහස ලබා දුන්න මිනිස්සයා මහින්ද රාජපක්ෂ 30 වසරක යුද්ධයකින් ලංකා මිනිස්සු බේරගත්තා. දැන් මේ මිනිස්සුන්ට මතක නැති වුණාට එදා මිනිස්සු රටින් දැම්මා කිය විනිබක් හැදුවා. වෙන සත්‍ය මිනිස්සු. මයි පුතා සමහරලාට හමුදා වෙන මිනිස්සු. අපේ ගමේ කොල්ල ඕන තරම් ගියා. නිමාඩුවට ආවට පස්සේ කොල්ල ගෙදරින් යනකොට තම හයි නඩනවා. ඇත්තටම මයි පුතා මම දැනගත්ත අපේ ගෙදර අපේ ගෙවල් පැත්තට එහෙම පෙට්ටි 5ක් ඇවිල්ලා තියෙනවා. එකක මෙහෙම පෙට්ටියක් හදිසියේ යන අතරතුරේ සමුලදීන යන අතරතුරේදී ඒක ඉස්සලා වැන්න බිමට වැටුණ ගමන් මම බලමු දෙන කෙහෙල්පොනේ. බොඩි එක නෑ. අම්මා තාත්තට වයිදන් කොයිතරම් විතරවත් තියෙන්නේ. අම්මා ගොල්ල ගියාට පස්සේ ආයෙ නිකන් චුවර නෑ. එන්න බය වෙනකො කාලය. අනේ අපිව බේරගන්න කොහොමද මේ යුද්ධේ වෙන කරලා දෙන්න කියලා කිව්වා. ඒ මිනිස්සු ඒක කළා. ඒ නිසා තමයි මේව පන්සල් වල අපි පාන්ති කරන්නේ. යාපනයේ කැම්පස් එකේ ඉවල්ව කියලා ඉගෙන ගන්න. ඒ පැත්තට කෝච්චියක් යන්නේ අපිට මේ පැත්තේ ගිහිල්ලා ඉන්න පුළුවන්. මේ මිනිස්සුන්ට මෙහෙ ඉන්න පුළුවන්. අපිට මේ නිදහසින් කතා කරන්න පුළුවන් අන්න ඒ නිසා. එයා 30 වසරක යුද්ධය කියලා අපි බේරගත්තා. මම තියාගන්න මම පුතා. දෙවන පරාක්‍රම බහුව රජුරෝ 40 වසරක යුද්ධයකින් අපි බේරගත්තා. එතකොට කවුද පාලකයා? දෙවන පරාක්‍රම බහුව රජු.